තිබුවන් එක්තරා ෆිලොසොෆිය කෙනෙක් දාර්ශනිකෙක් ප්‍රකාශ කර තිබෙනවා ලෝ සියලු දේ සංඛ්‍යා පමණි. නම් ධන හෝ ඍණ. මගේ මතකයේ නිවැරදි නම් ප්‍රසිද්ධ ගණිතඥයෙක් වන පයිතගොරස් මහත්මයා. කෙසේ හෝ ඒවා අප කවුරුත් දන්නවා නවීනතම උපකරණ සියල්ලම පාහේ PC ස්මාර්ට්ෆෝන්ස් digital printers ඒ සියලු දේවල් ක්‍රියාත්මක වෙන්නේ algorithms මගින්. එනම් binary codes, pseudo codes and binary codes. ඔබ දන්නවා binary codes ඒවත් එක සහ බිඳුව යන සංඛ්‍යා එක ධන සංඛ්‍යා බිඳුව වුණොත් ඍණ සංඛ්‍යා. ඒ මගින් හඳුනා ගන්නා භාෂාවක් හා කෘත්‍රිම බුද්ධිය. AI. මේ ක්වොන්ටම් බයොලොජි ක්වොන්ටම් කෙමිස්ට්‍රි හරහා වුණත් තහවුරුද කාරණාවක්. ක්වොන්ටම් පරිගණකවලද මට මතක විදිහට හරියට අපගේ මොළයේ biological processor astrocyte cells මගින් පාලනය කරනු ලබන receptors nitric oxide GTP එමගින් පාලනය වන ඒ වගේ විශේෂයෙන්ම serotonergic receptors nitric oxide සහ GTP වලින් පාලනය වෙන ඒ වගේම කාබනියම් බේසස් සරහා නම් glutamagic receptors විද්‍යුත් ඍණතාවයේ මත ක්‍රියාත්මක කරනු ලබන glutamate සංග්‍රාහක මේවා ඍණාංශුන් එනම් බිඳුව event horizon එක වගේ නේද? black holes wormholes ඒ වගේ ශූන්‍යතාවය. everything begins with nothingness. බුදුරජාණන් වහන්සේට අනුව නම් ආකාශ ධාතුව. අපිට ඕනම දෙයක් එක් වස්තුවක් ලෙස හෝ එක් පුද්ගලියෙක් ලෙස හඳුනාගත හැකි ශූන්‍යතාවයවත් ආකාශ ධාතුව තුලිනුයි. නොයසේ නම් අපට ගල් දෙකක් පේන්නේ නැහැ. මල් දෙකක් පේන්නේ නැහැ. එක් මිනිසකු නැත්තම් එක් ගැහණික හෝ මල් දෙකක් තුනක් හතරක් හෝ පහක් බෝල එකක් දෙකක් ඒ වගේ එකට ඇලුණු බෝලයක් එක දෙක දෙබිඩි බෝල. එහෙම නැත්තම් එක් දරුවෙක් වෙනුවට දෙබිඩි දරුවන් කියනකොට අපිට මතක් වෙන විශේෂ කාරණාවක් එකම මොලේ ෂෙයා කර ගන්නා දරුණුත් දෙබිඩි දරුවන් ඉන්න එක ඔළුවයි එක කයයි ඔළු දෙකයි cervical trunk එක පොදුවේ සමහර කොටස් ෂෙයා කරගත්තත් හිපෝකැම්පස් යන වැදගත් තීරණ ගැනීම හා සම්බන්ධ වෙන දේවල් මෙමොරි චිප්ස් වගේ දේවල් හිපෝකැම්පස් වගේ ඒ වගේ ස්නායු පද්ධති නම් සම්බන්ධ වෙලා නැතුව ඇති. ඔබ දන්නවා ඩිජිටල් ප්‍රින්ටිං තාක්ෂණය ගැන. අපට අවශ්‍ය පින්තූර ලබා ගැනීමට අපි ලබා දෙන ඉන්පුට්ස් අනුව අවුට්පුට් එක වශයෙන් යම් ප්‍රතිබිම්බයක් කොපියක් ලබා ගත හැකි වෙනවා. ඒ වගේම අපි එක් පුද්ගල හැටියට හෝ ආත්ම වශයෙන් පරිකල්පනය කිරීම
කෙතෙක් දුරට සාධාරණ කියා අපිට සිතෙන්නේ මෙවැනි කරුණු සලකා බැලීමේදී. අපි දන්නවා සෙරොටොනින් උත්තේජනය වීමෙන් පසු සුළු ප්‍රමාණයක් ප්‍රතිශෝෂණය කරනු ලබන්නේ ඇස්ට්‍රෝසයිට් සෙල්ස් මගින්. වැඩි ප්‍රතිශතයක් ප්ලේට්ලස් උදිර පට්ටිකා ඒ තුළ රැඳී සිටිනවා. එනිසා නින්දේදී පවා ඩේටා තොරතුරු යාවත් කාලීන වීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම අලුත් ඩේටා නිර්මාණය වීමේ හැකියාවද ලැබී තියෙනවා. ඒ නිසා තමයි අපිට සිහින වෙලෙන්නේ. ඇස්ට්‍රෝසයිට්ස් එක්තරා විදිහකින් බලුවා බයොලොජිකල් ප්‍රොසෙසර් එක තමයි ඩේටා ප්‍රොසෙස් කරන්නේ. දත්ත පාලනය කරන්නේ. පරිණාමය ගැන කතා කරද්දී නැතුවම බැරි නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් තමයි සෙරොටොනින් කියන්නේ. සෙරොටොනින් ඇවිදilla ධන අංශුවක්. ඒ නිසා එය ගැබා ධන අංශුවක් මගේ විකර්ෂණය කරනවා. ක්ලෝරින් අයන මගින් ආකර්ෂණය කර ගැනීමට නම් ඇම්පා රිසෙප්ටර්ස් සරහා ගැබා ධන අයනය ග්ලූටමේට් ඍණායනයක් බවට පත් විය යුතුයි. ඇක්ෂන් ප්‍රොසෙසර්ස් නොයසේ නම් කමාන්ඩ්ස් යම් ක්‍රියා ඇති කිරීමට මොටිවේට් කරන සංඥා ඒවා ඇති කිරීමට හෝ මතක ශක්තිය මතකය ගබඩාවට ස්ථාපනය වීමට එසේ මේ සිදුවන්නේ හයිඩ්‍රොලිසිස් නම් ක්‍රියාවලිය මගින්. එනම් හයිඩ්‍රජන් ධන අයන නොහොත් ප්‍රෝටෝන්ස් හා බන්ධන ඇති කිරීම මගින් ආලෝක සංඥා හෝ ශබ්ද සංඥා visual waves brain waves වැනි උත්තේජන මගින්. හොඳයි. මොනොලිතික් ඉරායකයේදී නම් එනම් ප්‍රාග් ඓතිහාසික එම යුගවලදී අභිනයන්ගෙන් තමයි අදහස් ප්‍රකාශ කරේ. පරිණාමීය ඉදිරි පරිණාමීය වශයෙන් ඉදිරියට යෑමේදී කල්යාමේදී වාචික සංවේදන ක්‍රමත් විකසනය වෙලා තිබෙන බව පෙනෙනවා. ගණිතය anu භාෂාවක්. එනම් තවත් අයෙකුට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන මාධ්‍ය. නිදසුනක් හැටියට ගතහොත් E සමාන MC වර්ගය. මෙහිදී ගම්ම්‍යතාවය. එහෙම නැත්නම් නෝට් කාර්ය කිරීමේ හැකියාව තේරුම් ගන්න ගත හැකි වන්නේ ධන සංඛ්‍යා වලින්වත් එම දත්තය දෝලනය කරගෙන තර්ක කර තේරුම් ගැනීමට නම් ඍණ සංඛ්‍යාවන්ද අවශ්‍ය වෙනවා. තාත් උදාහරණයක් පූසා සී යන වචනයකින් අපිට කැ කිව්වට තේරුම් ගන්න පුළුවන්. වෙනසක් අවශ්‍යයි. සද්දේ මා කියන දේ ඔබට තේරුණා නේද? කැට් සද්දේ වෙන්න නම් කැට් ඔබට එලෙසින්ම තමයි සියසින් දැක්ම මනසින් එසේ දැක්ම. ඔබ දන්නවා සිනමා ප්‍රොජෙක්ටර්ස් එකක ක්‍රියාවලිය ඔබ දන්නවා මොහොතින් මොහොත වෙනස් වෙන රූපානුව තමයි අපිට කිසියම් එම ප්‍රතිනිර්මාණයන් දර්ශනය වෙන්නේ තේරුම් ගත හැකියාව ලැබෙන්නේ. ඍණ සහ ධන එම ආකල්පය එම තියරිය පිළිබඳව ඔබට තේරුම් ගැනීමට පොඩි පරීක්ෂණයක් මම කියන්නම්. එනම් ඔබගේ ස්මාර්ට් ෆෝන් එක charge කරන විට charge කළා 100ක් වෙනතර charge කළා. අය පිළිබඳව අපි පසුවට කතා කරමු. භාෂාවන් අතර සිංහල
දෙමළ, ඉංග්‍රීසි, උර්දු, මැන්ඩරීන්, ජර්මන්, ප්‍රංශ ආදී භාෂාවන් අතර විද්‍යාව හා තාක්ෂණ වේදයද භාෂාවක් බවට පත් වී තිබෙනවා. එයත් භාෂාව තමයි. හොඳයි, නැවත අපි අමුයමු.